අරලමයි අපි අද ඇවිල්ලා තින්නේ 2017 පේපරේ ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නේ සාකච්ඡාව අරගෙන ප්‍රශ්නේ මම දැන් ඔයාලට පේන්න දාන්නම්. ඔයාලා වීඩියෝ එක පෝස් කරලා පොඩ්ඩක් ඒක කියව ගන්න. හරි. අපි මේ කොටසේ අහන්නේ NPN ට්‍රාන්සිස්ටරයක IC IB IE අතර සම්බන්ධතාවය දක්වන ප්‍රකාශය ලියන්න. මේක සාමාන්‍ය ළමයෙක් නම් දැන් ඉලෙක්ට්‍රොනික පාඩම ඉගෙන ගත්ත කෙනෙක් ලස්සනට දන්නවා මේකේ උත්තරේ ඉන්නේ IE සමානයි IB ධන IC කියලා කියන්නේ අපි. මේක එන්නේ කොහොමද කියලා මතක නැති ළමයින්ට මම මතක් කරලා දෙන්නම්. මෙන්න මේ විදිහට තමයි අපි ඉලෙක්ට්‍රෝන ධාරාව ගමන් කරන්නේ මේ IC මේ ට්‍රාන්සිස්ටරයේ ඇතුලේ. එතකොට ඉලෙක්ට්‍රෝන මේ පැත්තට යනවා නම් ධාරාවක් මේ පැත්තට යන්න ඕනේ. මේ පැත්තට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා නම් ඉහළට ධාරාවක් යන්න ඕනේ. එහෙනම් අපි ධාරා ටික IB මේ පැත්තටත් IC මේ පැත්තටත් IE මේ පැත්තටත් යනවා. එතකොට අපේ කර්චොෆ්ගේ පළවෙනි නියමයෙන් අපිට මෙන්න මේ විදිහට සංදියක් වෙතට එන ධාරාව සංදියෙන් ඉවතට යන ධාරාවල මුළු එකතුවට සමානයි කියලා අපිට ගන්න පුළුවන්. ඒතකොට ඒකෙන් තමයි මේ සමීකරණය එන්නේ. මේක ලිව්වා නම් ඒ කොටසට ලකුණු හරි. ඊළඟට B කොටසට යන්. B කොටසේ කියනවා එක රූපයේ පෙන්වා ඇති පරිදි සම්බන්ධ කර ඇති NPN ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරී විදිය ක්‍රියාත්මක වේ. ධාරාලාභයේ C1 සහ ඉදිරි නැඹුරු විට පාදම විමෝචන වෝල්ටීයතාවය VBE 0.7 කියලා කියනවා. රෝම ඉලක්කම් 1 අහනවා වෝල්ට් 5 සංග්‍රාහක වෝල්ටීයතාවයක් ඇති කිරීමට අවශ්‍ය පාදම ධාරාව ගණනය කරන්න. දැන් අපිට දීලා තියෙන දත්ත ටික ලකුණු කරගමු. මෙතන කියනවා බීටා කියන එක CI කියනවා ට්‍රාන්සිස්ටරය ක්‍රියාකාරී අවස්ථාවේ පවත්වා ගන්න කිව්වා. මෙන්න මෙතන විභ මැස්ම වෝල්ට් 0.7 කියලා කියනවා. අපේ ගානේ අහන්නේ මෙන්න මෙතන සංග්‍රාහක වෝල්ටීයතාවය VC කියලා අපි නම් කරගමු. ඔක්කොටම කලින් දැන් මේ කියන ධාරා ටික කොහොමද ලකුණු කරන්නේ? ට්‍රාන්සිස්ටරයේ ඇතුළට IB එනවා. ඒක ඉතා කුඩා ධාරාවක් මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයේ ධාරාවක්. මේක ඇවිල්ලා විමෝචන ධාරාව ඉවතට යනවා. සංග්‍රාහක ධාරාව ඇතුළට එනවා. එතකොට මේ දෙන්නගේ එකතුව එළියට යන ටිකට සමානයි කියලා සූත්‍රය ගන්න. එතකොට අපිට දැන් සාමාන්‍යයෙන් ට්‍රාන්සිස්ටර් ගන්න හදන්න ඕනි වැදගත් සමීකරණ ටිකක් තියෙනවා. එකක් තමයි අපි කලින් ඒ කොටසේ ගත්තා IE සමානයි IB ධන IC. අනිත් එක තමයි ක්‍රියාකාරී අවස්ථාවේ නම් IC සමානයි බීටා IB. මේ සමීකරණය අපිට ඕනි වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. ට්‍රාන්සිස්ටරය කොයි වෙලාවක තිබ්බත් ක්‍රියාකාරීද සංතෘප්තද කපා හරිද කියන එක අදාළ නැහැ. මේ සමීකරණය ඕනි වෙලාවකට දාන්න පුළුවන්. මේක දාන්න පුළුවන් ක්‍රියාකාරී වෙලාවට විතරයි. හරි. ඊට පස්සේ ඉතින් අපිට ඕනනම් කර්චොෆ් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ V සමානයි IR ඕම් නියමය පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි අපිට ට්‍රාන්සිස්ටර් ගානක් හදන්න ගොඩක්ම වැදගත් වෙන්නේ. හරි. පළවෙනි කොටසේ එතකොට අහන්නේ අපි මෙන්න මෙතන VC වෝල්ට් 5ක් වෙන්න VC වෝල්ට් 5ක් වෙනකොට IB ධාරාව කීයද කියලා හොයන්න කියලා කියන්නේ. එතකොට දැන් ගාන හිතන්නේ මෙහෙම. IB ධාරාවක් නැහන්නේ. මු කොහෙවත් නැති එකේ. හැබැයි මෙයාට මෙන්න මේ සංදියට අදාළව මේ රේඛා මේ කම්බියට අදාළව යන ධාරාව තමයි IC. අපිට IC හොයන්න පුළුවන්. IC හෙව්වට පස්සේ මෙන්න තියෙනවා අපේ සමීකරණය. IC සමානයි බීටා IB වලින් බීටා වලින් බෙදලා IB හොයාගන්න පුළුවන්. හරිද? ගාන හදන විදිය ඔන්න හිතාගත්තා. එතකොට දැන් මෙතන IC කොහොමද හොයන්නේ? මෙන්න තියෙනවා 10යි කිලෝ ඕම් ප්‍රතිරෝධය. මෙතනින් එනවා මේ කම්බිය දිගේ වෝල්ට් 10යි මේ හැමතැනකම වෝල්ට් 10යි. කම්බියක් දිගේ ප්‍රතිරෝධයක් නැති නිසා විභවය සමාන වෙනවා. මෙතනින් මොකද වෙන්නේ? 10 5ට බෙදලා එහෙනම් 10යි කිලෝ ඕම්ට V සමානයි IR දැම්මම වැඩේ කොට. එයා අතර විභවාන්තරය 10 ඍණ 5යි.
I දන්නේ IC R කියන්නේ 10යි කිලෝ ඕම්. 10 වැඩි කිරීම 10 3යි. IC එනවා 5 බෙදීම 10 4යි. 0.5යි මයික්‍රෝ ඇම්පියර්. දැන් IC හොයාගත්තා. මේ සූත්‍රයෙන් අයි ක්‍රියාකාරී ප්‍රදේශයනේ තියෙන්නේ. ගාණේ කියනවා පැහැදිලිව. ක්‍රියාකාරී ප්‍රදේශයේ තියෙන්නේ. එහෙනම් අපිට බය නැතුව මේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපිට කියන්න පුළුවන් IC සමානයි බීටායි බීටා අනුව IB සමානයි IC බෙදීම බීටා. 0.5 වැඩි කිරීම 10 ඍණ 3යි. බීටා කියන්නේ 100යි. අපිට ඕන මෙතන 5 වැඩි කිරීම 10 ඍණ 4 කියලා ලියාගමු. මේ දෙන්නත් උඩ ගිහපම 10 ඍණ 6ක් එනවා. 5 වැඩි කිරීම 10 ඍණ 6යි කියන්නේ 5යි මයික්‍රෝ ඇම්පියර්. IB නම් පළවෙනි එකට උත්තරය ගන්න පුළුවන්. එතකොට මම මේකේ මේ ලකුණු ලබා දීපු විදිහත් පොඩ්ඩක් පෙන්නන්න. අපේ පළවෙනි ඒ කොටසේ මෙන්න මේ සමීකරණය ලියනකොට අපිට ලකුණු දෙකක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන මෙන්න මේ සූත්‍රයෙන් මේක IC හොයනවට ලකුණු දෙකක් තියෙනවා. ක්‍රියාකාරී ප්‍රදේශය කියලා අඳුරගෙන මේ සූත්‍රය දානකොට ලකුණු දෙකයි. උත්තරයට ලකුණු දෙකක් විදියට මේ හදපු ටිකට අපිට 2 4 6 ලකුණු 8ක් ලැබිලා තියෙනවා. ලකුණු 30න්. හරි. දෙක කොටස. B වල දෙක කොටස බලන්න R1 කිලෝ ඕම් 12ක් නම් R2 හි අගය ගණනය කරන්න. මෙම ගණනය සඳහා IB හි අගය නොගනිය හැකියයි උපකල්පනය කරන්න. එතකොට මේ තියෙන්නේ මේ අපේ ට්‍රාන්සිස්ටරයක් බල ගන්නවන එක ආකාරයක්. හරිද? අපිට තව ආකාරයක් තියෙනවා. මෙතන මේක නැතුව මම ඒක ඇඳලා පෙන්නන්නම්. මේක ගැන කියන්නම්. දැන් අපිට සාමාන්‍යයෙන් අපි ඉගෙන ගනිද්දී මෙන්න මේ CE සංදියට ලොකු විභවාන්තරයක් දුන්නා. ඊට පස්සේ BE සංදියට පොඩි විභවාන්තරයක් දීලා එයා පෙර නැඹුරු කරා මෙයා පසු නැඹුරු කරා. හැබැයි දැන් ප්‍රායෝගික පරිමතයක් ගත්තාම මේ හැමතැනම බැටරි කැලි යමුනමුන ඕක දඟලන්න බෑනේ අපිට. ඒතර පරිපතේ ලොකු වෙනවා, බර වැඩි වෙනවා, වියදම අධික වෙනවා, කරදර වැඩි. ඒක වළක්ව ගන්න අපි එක සප්ලයි එකක් සපයනවා. වෝල්ට් 10ක් දෙනවා. මෙතනින් දීලා මේ ප්‍රතිරෝධයෙන් විභවය වස්සලා මෙතනට අදාළ වෝල්ටීයතාවය ලබා දෙනවා. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා 10 වෝල්ටීයතාවය මෙතන තියෙන්නේ මෙතන බිඳුවයි. මෙන්න මෙතනින් කිහිපයක් බස්සලා මෙතනට අදාළ වෝල්ටීයතාවය දෙනවා. මෙයා පෙර නැඹුරු වෙන්න. ඔන්න ඕකයි මේක. මේ ක්‍රමයට අපි කියනවා විභව බෙදුම් මූල ධර්මය කියලා. හරිද? ඒතර මෙතන තියෙන්නේ අපි සාමාන්‍ය ධාරා විද්‍යුතයේදී ඉගෙන ගන්න සමාන්තරගත ප්‍රතිරෝධක දෙකක් තියෙන්නේ. එහෙම කොහොමද කියන්නේ? සමාන්තරගත නෑනේ මෙතනින් දැන් වයර් එකක් තියෙනවනේ. නෑ. මෙතන අපි ඉගෙන ගන්නවා මේ IB කියන්නේ ඉතා කුඩා ධාරාවක්. ගානෙත් අපිට කියනවා IB නොගනිය හැකි ලෙස උපකල්පනය කරන්න කියලා කියනවා. ඒතකොට IB කියන්නේ ඉතා කුඩා කියන්නේ 10 ඍණ 6ක් වගේ පොඩි එකක්. අපිට අර මේ වගේ තැනකට ඒක ගත්තයි කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. පොඩි දශම ගානක වෙනසක් වෙනවා උත්තරවල. නැත්තම් අර IB සමාන බීටා IB ඒවත් වගේ ගැටලු හදද්දී නම් ඕනි වෙනවා. මේ වගේ තැනකට IB ගාව ගත්තයි කියලා අපිට පාඩුවක් වෙන්නේ නැහැ. ගාව ගත්තේ නැහැ කියලා. හරි. එතකොට දැන් මෙතන අපිට මෙන්න මේ සංදිය නැහැ කියලා හිතන්න පුළුවන්. මෙතනින් ධාරාවක් යන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. එහෙම බැලුවොත් මෙන්න මෙතන මේ දෙන්න හරහා තියෙනවා වෝල්ට් 10ක්. වෝල්ට් 10 මේ දෙන්න අතරේ බෙදිලා තියෙන්නේ. අපි ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තේ නැත්නම් මතක් කරගන්න. මෙන්න මෙහෙම 10ක් තියෙනකොට අපිට ලියන්න පුළුවන් R1 හරහා විභවාන්තරය. V R1 කියලා කියන්නම. ඒක සමානයි මුළු ප්‍රතිරෝධය R1 ධන R2 මෙයාට දරන අනුපාතය. මුළු විභවාන්තරයෙන් ගුණ කරාම මෙයා ගන්න වෝල්ටීයතාවය එනවා. පැහැදිලිද?
R1 ගන්න වෝල්ටීයතාවය VR1 මුළු ප්‍රතිරෝධය එකතු කරනවා. මෙයාගේ ප්‍රතිරෝධය උඩට දානවා. 10න් වැඩි කරපුවාම අපිට හම්බ වෙනවා මෙයාගේ විභවාන්තරය. ඒ වගේම මේක ගන්නත් පුළුවන්. ඒතර ඔන්නෝක තමයි අපි විභව විභේදන මූලධර්මයෙන් ගානක් හදනකොට පාවිච්චි කරන්න ඕනේ දේ. හරිද? ඊළඟට මම කිව්වා විභව විභේදන ක්‍රමයට අන්තර්ව තව විදිහක් තියෙනවා අපිට මේක මේ ට්‍රාන්සිස්ටරේට පවර් එක සප්ලයි කරගන්න විදිහක්. ඒ තමයි මෙන්න මේ ක්‍රමය. මේකට කියනවා අපි පාදම ප්‍රතිරෝධී ක්‍රමය කියලා. ඒ කියන්නේ අර කලින් වගේම එක සෝස් එකක් ගන්න. 10 වෝල්ට් එකක් ගන්නවා. මෙයා මේ පැත්තෙන් දැන් ඔන්න 10 එනවා. මෙතනින් බහැලා ගිහිල්ලා මෙතනට ඕන වෝල්ටීයතාවය සප්ලයි කරනවා. මෙතනින් ගිහිල්ලා මෙතනින් බහැලා මෙතනට ඕන වෝල්ටීයතාවය සපයනවා. දැන් සාමාන්‍යයෙන් දැන් මෙතන 0.7ක එකක් නේ තියෙන්නේ. ඒතකොට මෙතන බිඳුවයි නම් මේක දිගම ගිහිල්ලා 0.7ක් එන්න මෙතන 0.7ක් තියෙන්න ඕනේ. ඒතකොට 10 කියන එක මෙතනත් 10 10 ඉඳන් 0.4 වෙනකම් බස්සන්න ඕනේ ඉුවේ. ඒතකොට ලේසි නෑ. එහෙනම් මෙතන RB ප්‍රතිරෝධය මොකක් වෙන්න ඕනේද? ඉතා විශාල එකක් එන්න ඕනේ. ලොකු ප්‍රතිරෝධයක් තිබිලා ගොඩාක් විභවය බස්සලා තමයි 0.7 වෙනකම් මෙතනට ගන්නවා. එහෙනම් සාමාන්‍යයෙන් මේ වගේ එකක RB කියන ගණන් සාමාන්‍යයෙන් කිලෝ ඕම් ගණන් වල අයවා තියෙන්නේ. RC කියන එක එච්චර නෑ සාමාන්‍යයෙන් ඕම් ගණන් වල ඕම් 100ක් වගේ වෙන්න දානවා. මේක කිලෝ ඕම් වල බලයක් විදිහට දාන්නේ. එහෙනම් ගානට යන අපි විභව මූලධර්මයේ විභව විදුම් මූලධර්මයේ දාගෙන 12 කිලෝ ඕම් මෙයාගේ තියෙනවා කියනවා. මෙයාගේ අහන්නේ. කොහොමද දැන් හොයන්නේ? අපි දන්නවා මෙන්න මෙතන විභවය බිඳුවයි. මේක සන්නාය කියන්නේ මෙතන ප්‍රතිරෝධයක් මොකුත් නැහැ. එහෙනම් මෙතන ඉඳන් මෙතනටත් විභවය බිඳුවයි. එහෙනම් මෙතන විභවය කීයද? මෙතන තිබ්බ එකෙන් 0.7ක් බැස්සහම බිඳුවක් එන්න ඕන නම් මෙතන විභවය 0.7යි. එහෙනම් එතන 0.7යි නම් මේක දිගේම එකම කම්බියක් තියෙන්නේ නම් මෙතන විභවය 0.7යි. එහෙනම් අපිට ගන්න පුළුවන් VB සමානයි 0.7යි වෝල්ට්. B කියන්නේ මෙතන. මෙතන විභවයම තමයි මෙතනටත් එන්නේ. හරි. ඊළඟට මෙයා හරහා විභවාන්තරය දන්නවා දැන්. එහෙනම් අපිට ඒකට සූත්‍රයක් ලියන්න පුළුවන් කලින් වගේ VR2 සමානයි මුළු විභවය 10යි R1 ධන R2 මෙයාගේ R2 මෙයාට අදාළ කෙනා මෙයාගේ විභවාන්තරය දානවා නම් මේ ප්‍රතිරෝධය යූස් කරන්න ඕනේ. හරි. මෙයා දන්නවා දැන් මේ විභවාන්තරය 0.7ක් කියලා දන්නවා. 10 වැඩි කිරීම R1 කියන්නේ 12 වැඩි කිරීම 10යි 3යි. දැන් මේක සුරු කරලා අපිට උත්තරේ ගන්න පුළුවන්. මෙතනින් එනවා අපි මේක හරහට ගුණ කරගත්තොත් 0.7 වැඩි කිරීම 12 වැඩි කිරීම 10යි 3යි ධන 0.7යි R2 සමානයි 10යි R2. මේක මේ පැත්තට ගියාම 9.3යි R2 කියලා එනවා. R2 සමානයි මේක සුරු කරපුවාම උත්තරේ එන්න ඕනි. අපිට එනවා මේකේ මේ ටික සුරු කරපුවාම 0.9යි 0.3යි 2යි 2යි 6ක් වගේ එනවා. කියන්නේ අපිට ආසන්නව ගන්න පුළුවන් 903.2යි 3ක් වගේ ඕම් කියලා එනවා. තුන්වෙනි එකේ කියනවා ඍණ 10 වෝල්ක ඍණ ජව සපයීමක් වෝල්ටීයතාවය සමග ක්‍රියා කරන හැකිවන පරිදි එක රූපයේ ඇති පරිපථය විකරණය කරන්න. ඊට පස්සේ විකරණය කරලා R1 R2 10 කිලෝ ඕම් භාවිත කරලා IC IB ඒ ටික ධාරාවේ දිශාවල් R1 R2 ධාරාවේ දිශාවල් ඔක්කොම ලකුණු කරන්න කියලා කියනවා. තුන්වෙනි කොටසෙන් කියන්නේ මෙතනට දැන් ඍණ 10ක් දානවා කියනවා. මෙතනට ඍණ 10ක් දැම්මොත් මොකද වෙන්නේ? මෙතන විභවය අඩුයි මෙතන විභවය වැඩි වෙනවා. බිඳුව කියන්නේ ඍණ 10ට වඩා වැඩි කෙනෙන්නේ. එතකොට මේ පැත්තට ධාරාව ගලයිද? නැහැ. එතකොට පොඩි ප්‍රශ්නයක් එනවා. ධාරාව ගලන්නේ හැම වෙලෙම විභවය වැඩි තැන සිට අඩු තැනට. එහෙනම් සර්කිට් එක මෙහෙම තිබ්බොත්
අපිට මේ සර්කිට් එක ක්‍රියාකාරී නැත්තම් මොකද්ද ට්‍රාන්සිස්ටරේ කිසිම වැඩක් ගන්න බෑ මොකද මේ පැත්තෙන් IC ධාරාව ඇතුළට එන්නේ I ධාරාව එළියට යන්නේ මොකක්වත් වෙන්නේ අපිට ඕනි වැඩේ වෙන්නේ එහෙනම් අපි කරන්න තියෙන්නේ මේ සර්කිට් එක මේ පැත්තට ඔහම අනිත් පැත්ත ගෙහුවනම් හරි නේද E සංදිය විභවය තමයි අඩු වෙන්න ඕනේ එහෙනම් E සංදිය මේ පැත්තට එන්න හැදුවනම් හරි හරිද ඔන්න මම පරිපථය අනිත් පැත්ත ගෙහුවා එතකොට දැන් මෙතන E වෙනවා මෙතන කලෙක්ට් එක වෙනවා මේක බේස් එක වෙනවා දැන් මම C වල ගාවින් C ට අදාළ ප්‍රතිරෝධය දැම්ම 10යි කිලෝ ඕම් දැන් මෙතනට දාලා වැඩක් නැහැ මෙතනටයි දාන්න ඕනේ මෙතන විභවය තමයි මෙතනට බස්සලා දෙන්න ඕනේ හරි ඊළඟට මේ දෙන්නත් මොකද වෙන්න ඕනේ මාරු වෙන්න ඕනේ R1 R2 විදියට ඒ කලින් එකම අනිත් පැත්ත ගහන්න තියෙන්නේ විභව වෙනසත් එකමනේ 10ක වෝල්ටීයතාවයක වෙනසක් තියෙන්නේ එහෙනම් කලින් එකම ගන්න නම් පැත්ත මාරු කරපුවම වැඩේ හරි ඊළඟට අපෙන් ධාරාවේ දිශාව මේකේ ලකුණු කරන්න කියනවා දැන් අපි දන්නවා මේ පැත්තෙන් උඩට තියෙන්නේ IC IE ධාරාව මෙහෙට යනවා IB ධාරාව මෙහෙට යනවා දැන් මෙහෙනේ විභවය අඩු මෙහෙනේ වැඩි එහෙනම් මේ පැත්තට තමයි ධාරාව යන්නේ මේ පැත්තට ඔන්නම ධාරාව යනවා මම I කියලාම ගන්නවා මොකද අපි මේක නොසලකා හරිනවනේ ඒක නිසා මේක දිගේම එකම ධාරාවක් යන්නේ කියලා ගන්න හදන්න පුළුවන් නැත්නම් අපිට මේක I1 I2 කියලා දාලා මෙතනටත් කර්චොෆ් දාලා ඔහොම ලියන්න පුළුවන් I1 සමානයි IB ධන I2 කියලා සංදිය වෙතට එන ටික ඉවතට යන ටිකට සමානයි ඉතින් අපි මේක ආසන්නව දශම ගණන්නේ ආසන්නව බිඳුවක් වෙනවා කියලා හිතලා කෙලිම මේ දෙන්න සමානයි කියලා I1 I තනි එකක් දැම්මම ගැටලුවක් නැහැ හරි ඊට පස්සේ මට මේ කලින් කොටසේ ලකුණු දෙන විදිහ කියන්න අමතක වුණා කලින් කොටසේ අර විභව විභේදන මූලධර්මයේ දාන සමීකරණය දැම්මනේ අපි අන්න ඒකට ලකුණු දෙකක් හම්බ වෙනවා උත්තරේට ලකුණු දෙකක් හම්බ වෙනවා ඒතකොට ලකුණු හතරක් එතන හරි මේකේ රූප සටහන හරියට අනිත් පැත්ත ගහලා ඇදලා තියෙනවා නම් ලකුණු දෙකයි ධාරාවලට ලකුණු දෙකයි ලකුණු හතරක් මෙතෙන්ට හම්බ වෙනවා තව පොඩි කාරණාවක් කියන්න දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් අපි මේ මෙතනින් යන ධාරාව මෙහෙට යන්නේ නැහැ කියලා මෙහෙට හිතුවයි කියලා. ඒතකොට දැන් IB කියන එක මට වැඩක් නැහැ කියලා හිතනවනේ නේ. මොකටද තියෙන්නේ කියලා හිතනවනේ. ඒතකොට දැන් අපි මෙතනදිත් ඒක පාවිච්චි කරනවා. IE සමානයි IB ධන IC කියන එකෙත් මෙයා ඊටා කුඩයි කියලා අරගෙන IE ආසන්නව සමානයි IC කියලා ගන්නවා. එතනත් මෝව කපලා දානවා. ඉතින් මොකෙන් ඇති වැඩක් නැහැනේ. එහෙම බැලුවොත්. නෑ මෙයාව වැදගත් වෙන්නේ මේ වගේ තැන් වලට මෙයාව එච්චර ලොකු වැදගත් වීමක් නෑ ඉතින්. මෙයා එකතු කරයි කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ. 0.0 ගණක් තමයි එකතු වෙන්නේ. එතකොට ඒක අපිට නොසලකා හරින්න පුළුවන්. හැබැයි අර ධාරා ලාභය වගේ එකක් ලියද්දි IC සමානයි බීටා IB කියලා ලියද්දි මේ IB ඕනි වෙනවා. ඒ වගේ තැන් වලට තමයි IB අපිට ගොඩක් වැදගත් වෙන්නේ. ඊට පස්සේ අපිට ඕන නම් මේ හරහා සමහර වෙලාවට මෙන්න මෙතනට ධාරාවක් මේ ප්‍රතිරෝධකයක් එහෙම සම්බන්ධ කරලා දෙනවා. එතකොට අපි මෙන්න මෙතන විභව බැස් මෙහෙම හොයන්න IB ඕනි වෙනවා. ඒ වගේ තැන් වලට තමයි IB මේකේ යූස් වෙන්නේ. නැතුව මේ සමීකරණ වලට අපිට දැම්මයි කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒකින්ද අපි ඒ තැන් වලදී IB නොසලකා හරිනවා. අටලවා ගන්න එපා. IB කියන එක හැම වෙලෙම අයින් කරන්නෙත් නැහැ. හැම වෙලෙම ගන්නෙත් නැහැ. ගන්න ඕනේ තැන් ටික මතක තියාගන්න. ගන්න ඕනේ නැන්ති ටික මතක තියාගන්න. හේතුවත් එක්ක මතක තියාගන්න. නිකන් ඕනවට එපාවට නෙමෙයි අපි ඒක අයින් කරන්නේ හේතුවක් ඇතුව. අපි C කොටසට එන්න කලින් පොඩ්ඩක් මේ ට්‍රාන්සිස්ටර් වල භාවිත කතා කරොත් ට්‍රාන්සිස්ටර් නෙමෙයි ඩයෝඩ් වල භාවිත කරන කතා කරොත් ඩයෝඩ් වල එක භාවිතයක් තමයි ස්විච් එකක් ලෙස. දෙවෙනි එක LED ආලෝක විමෝචක ඩයෝඩ් වල පාවිච්චි කරනවා. ඊට පස්සේ ප්‍රකාශ ඩියෝඩ්. ඊට පස්සේ සෙනර් ඩයෝඩ්. දැන් මේකේ මෙන්න මේ ස්විච් එකයි මෙන්න මේගොල්ලෝ අපි පාවිච්චි කරන්නේ පෙර නැඹුරුවේදී. ඒක මතක තියාගන්න ඕනේ. ස්විච් එකයි LED එකයි අපි පාවිච්චි කරන්නේ සර්කිට් එකකට පෙර නැඹුරුවේ තියාගෙන.
ප්‍රකාශ දියෝඩයයි සෙනව දියෝඩයයි අපි පාවිච්චි කරන්නේ පසු නැඹුරුවේදී. සෙනව දියෝඩය ගැන දැන් මෙතන කතා කරන්න ටික වෙලාව යනවා. ඒක නිසා ඒක පොඩ්ඩක් බලා ගන්න නෝට් එක. අපිට ඊගාව පාස් පේපරේදී හම්බුනොත් මම එතන කතා කරන්න. ප්‍රකාශ දියෝඩයේදී වෙන්නේ මේකයි. දැන් ඕකේ සිලිකන් ට්‍රාන්සිස්ටර් මේ සෙමිකන්ඩක්ටර් එක තියෙනවනේ. මේකේ තියෙන පසු නැඹුරුවේදී පාවිච්චි කරනකොට අපි පසු නැඹුරුවේදී යන්නේ කාන්දු ධාරාවක්නේ. සුළුතර වාහක වලින් තමයි යන්නේ ධාරාව. හරිද? එතකොට අපි මේකට ආලෝකය සපයනකොට ප්‍රකාශ දියෝඩ කියන්නේ ඔය සූර්යකෝෂ සූර්ය පැනල් වල එහෙම පාවිච්චි කරන්නේ මේවා. එතකොට පසු නැඹුරුවේදී ඔය ආලෝකය වැටෙනකොට තාප ශක්තිය අරගෙන අර කාන්දු ධාරාව ඇති වෙන දැන් කාන්දු ධාරාවට ඇති වෙන ඒවා වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් අපි ඉගෙන ගන්නවනේ උෂ්ණත්වය වැඩි වෙනකොට අර බන්ධන ඉලෙක්ට්‍රෝන වැඩි වෙලා අර්ධ සන්නායක වලින් ඉලෙක්ට්‍රෝන නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙලා සන්නායකතාවය වැඩි වෙනවායි කියලා. සන්නායක වල එහෙම වෙන්නේ නැහැ. සන්නායක වල ඉලෙක්ට්‍රෝන ඇති තරම් තියෙනවා. උෂ්ණත්වයත් එක්ක සන්නායකතාව මම මෙහෙම ගත්තොත් සන්නායක වල ඔහොම යන්නේ. අර්ධ සන්නායක වල මෙහෙම යන්නේ. හරි? ඒතකොට අන්නේ කතන්දරේ ඉඳන් මේ සුළුතර වාහක ප්‍රමාණය වැඩි වෙලා ධාරාව වැඩි වෙන සීන් එකක් වෙන්නේ. ඒතකොට C කොටසෙන් කියනවා අපි කලින් පාවිච්චි කරපු වෙනස් කරපු පරිපතේ පාදමයි විමෝචකයයි බේස් එකයි එමිටර් එකයි හරහා ප්‍රකාශ දියෝඩයක් සම්බන්ධ කළ යුතු ඇත. රෝමිනාකන් එකෙන් කියනවා ප්‍රකාශ දියෝඩයක් පරිපතයකට සම්බන්ධ කරන විට එය කරනු ලබන්නේ පසු නැඹුරු කියලා අන්න කියලාම තියෙනවා. ප්‍රකාශ දියෝඩයේ පරිපත සංකේතය භාවිත කරමින් ඔබ විකරණය කරන ලද පරිපතේ ට්‍රාන්සිස්ටරේ පාදම සහ විමෝචකය හරහා ඒ නිවැරදි සම්බන්ධ කරන ආකාරය වෙන්නවා. දැන් බලන්න පාදමකෝ මෙන්න පාදම මෙන්න විමෝචකය. එතකොට මෙයා හරහා පසු නැඹුරුවේ පවතින විදිහට දැන් සම්බන්ධ කරන්න ඕනේ. කොහොමද සම්බන්ධ කරන්නේ? මෙන්න මෙහෙන් මේ දෙන්න අතරින් සම්බන්ධ කරන්න ඕනේ. පසු නැඹුරුවේ සම්බන්ධ කරන්න නම් අපි කොහෙද වැඩි විභවයේ තියෙන්නේ වැඩි අඩු විභවයේ තියෙන්නේ කියලා කොහෙද කියලා අඳුර ගන්න ඕනේ. එතකොට මේ පැත්තේ ඍණ 10යිනේ. එහෙනම් මෙතන විභවය අඩුයි. මෙතන විභවය වැඩි. බිඳුවට වඩා ඍණ පැත්ත වැඩි. බිඳුවට වඩා ඍණ පැත්ත අඩුයි. එතකොට එහෙනම් මේ පැත්ත දැන් මෙතන වුණාම බිඳුවට වඩා ටිකක් අඩු වෙලා තියෙනවා මෙතන. එහෙනම් මේ පැත්තේ තමයි විභවය වැඩි. මේ පැත්තේ අඩුයි. එහෙනම් විභවය වැඩි තැන ඉඳන් අඩු තැනට ධාරාව ගලන්න මෙහෙම සම්බන්ධ කරලා හරියන්නේ නැහැ. එතකොට මේක පෙර නැඹුරු වෙනවා. මේ පැත්තට තමයි සම්බන්ධ කරන්න ඕනි. මෙන්න මෙහෙම. ඒතර ප්‍රකාශ දියෝඩයක් හින්දා අපි මෙන්න මෙහෙම ඇතුළට ඊතල දෙකක් දානවා. LED එකක් නම් එළියට ඊතල දෙකක් දානවා. ඔන්න වැඩේ හරි. ඊළඟට කියනවා අපිට දෙවෙනි කොටසේ ප්‍රකාශ දියෝඩයේ විකරණය කරන පරිපතේ නිවැරදි සම්බන්ධ කළ විට ඒ පාදම විමෝචකය අතර ප්‍රතිරෝධය සැලකිය යුතු ලෙස වෙනස් කරන්නේද ඒ තුරට පැහැදිලි කරන්න. දැන් මම කියන්නම් මෙහෙම වැඩක්. හරි. මෙතන දැන් මෙයා පසු නැඹුරුවේනේ පාවිච්චි කරන්නේ. පසු නැඹුරුවේ පාවිච්චි කරනවා නම් මෙයා හරහා ඉතා කුඩා ධාරාවක් යන්නේ. ඉතාම කුඩා ධාරාවක් යන්නේ. එමනේ ඒකත් අර IB වගේ මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණය වගේ ධාරාවක් යන්නේ. ඒතොර ඒ වගේ ධාරාවක් යනවා නම් මෙයාගේ ප්‍රතිරෝධය මොකද වෙන්නේ? ප්‍රතිරෝධය සෑහෙන්න වැඩි. ප්‍රතිරෝධය මෙගා ඕම් වගේ යන්නේ. ලොකු ඒ කියන්නේ මෙගා කියන්නේ 10 6ක වගේ. 10 ඍණ 6ක ධාරාවක් යනවා නම් 10 6ක ප්‍රතිරෝධයක් වගේ එනවා. ඒතොර මෙතන R2 කියන්නේ R2 කියන්නේ 12 කිලෝ ඕම්. ඒ කියන්නේ 12000යි. මෙයාගේ තියෙනවා 10 6ක්. මිලියන ගණන් වල ඒවා තියෙන්නේ. ඒතොර 12000ත් එක්ක මිලියන ගණන ගත්තම නොසලකා හරින්න පුළුවන් වගේ තියෙන්නේ. දැන් එතකොට බලන්න 12යි මෙගා ඕම් එකක් කියලා ගමු. ඒ දෙන්න සමාන්තරගතවනේ ඉන්නේ. සමාන්තරගතව මේ වගේ එකක් තිබ්බොත් අපි ගන්නේ දෙන්න එකතු කරනවා. මම නිකන් සුළු කරලා පෙන්නන්නම් මේකේ හිතලා ගන්න පුළුවන්. ගුණිතයෙන් බෙදනවා. සමකය ගන්න ඔහොමනේ. අර මේ සූත්‍රයට අනුව 1ට r සමානයි
එකයට R1 ධන එකයට R2. එතකොට R සමානයි R1 R2 බෙදීම R1 ධන R2. කොහොමද එන්නේ? එතකොට R1 R2 ගුණ කරා ඉවර. එතකොට මෙතන උත්තරේ එනවා 12 වැඩි කිරීම 10 9යි. දැන් බලන්න මෙතන 1 වැඩි කිරීම 10 6 තියෙනවා 12 වැඩි කිරීම 10 3 තියෙනවා. එතකොට මෙතන සාමාන්‍යයෙන් ලොකු වගයකට මිලියන ගානක අගයකට පොඩි අගයක් එකතු වෙන්නේ. එතකොට මේක මම සුළු කරලා පෙන්නන්නකො 1 වැඩි කිරීම 10 6 මෙන්න මෙහෙම එනවා. 12 වැඩි කිරීම 10 9යි. මෙතන ඉන්නේ 1.0.12යි. දැන් බලන්න මේ එකට ආසන්න කෙනෙක් ඉන්නේ 1.0.12 කියන්නේ එකට ආසන්න කෙනෙක්. එතකොට වෙනසක් වෙන්නේ නැහැ 12000 බෙදීම 1.0.12 කියලා එන්නේ. හරියට නිකන් 12000ම වගේ තමයි. වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාට ඊටා විශාල කෙනෙක් සමාන්තර වුණයි කියලා අපිට මේක මෙයාට ඒක දැනෙන්නේ නැහැ. සමගයට දැනෙන්නේ නැහැ ඒක. ඒ මෙයාගේ ප්‍රතිරෝධය ඊටා විශාලයිනේ. ඕක ශ්‍රේණිගත වුණා නම් එකතු වෙනවා. එහෙනම් අර මෙයාගේ ගානට පොඩ්ඩක් එකතු වෙලා එහෙනම් මෙයාගේ ගානට සමාන ප්‍රතිරෝධයක් තමයි එන්නේ. ආසන්නව සමාන කෙනෙක්. සමාන්තරගත වුණා කියලා මෙයා දාපු එකෙන් ලොකු වැඩක් වෙන්නේ නැහැ. හරිද? එහෙනම් මොකද වෙන්නේ? පාදම සහ විමෝචකය අතර ප්‍රතිරෝධය මෙන්න මේ දෙකේ සමගයනේ. සමගයට බලපෑමක් වෙන්නේ නැහැ. 12 කිලෝ ඕම්ම තමයි එන්නේ. 12ට වැඩිය චූටි අඩු වගයක් එනවා. ඒක ඉතින් දශම ගානක අඩු වගයක් එන්නේ. ඒකතකොට බලපෑමක් එන්නේ නැහැ කියලා අපිට ගන්න පුළුවන්. හරි. ඒකට මේ ගණනය කිරීම කරලා පෙන්වන්න ඕනේ නැහැ. වචනයෙන් කිව්වනම් හරි. 12 කිලෝ ඕම්ට සමාන්තරගතව ඉතා විශාල ප්‍රතිරෝධයක් තියෙන නිසා බලපෑමක් වෙන්නේ නැහැ කියලා වචනයෙන් කිව්වනම් ලකුණු හම්බ වෙනවා. ඒතකොට ලකුණු හම්බෙන්නේ මෙහෙමයි. මට කලින් එකේ කියන්න බැරි වුණා. මෙන්න මෙතන මෙයා අඳිනවට ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ අපි දැන් මේකේ නැත කියලා ලියනවට එක ලකුණයි. ඒකේ හේතුව ලියනවට තව ලකුණයි කියලා. ඒකට දෙවෙනි කොටසට ලකුණු දෙකක් හම්බ වෙනවා. පළවෙනි කොටසට 2යි දෙවෙනි කොටසට 2යි. ඊළඟට කියනවා තුන්වෙනි කොටසේ කෙටි කාලයක් සහිත ඍජු කෝණාශ්‍රාකාර ආලෝක ස්කන්ධයක් ප්‍රකාශ දියෝඩයක් මත පතිත වූ විට අංක 1 කියනවා පරිපතීය ප්‍රකාශ දියෝඩය හරහා ධාරාවේ දිශාව ඊතලයක් මගින් මෙන්නයි. ඒ කියන්නේ දැන් ඍජු කෝණාශ්‍රාකාර කියන්නේ දැන් මේ සයිනාකාර කියලා කියනවා මේ වගේවට. ඍජු කෝණාශ්‍රාකාර කියන්නේ ඔන්න ඔහොම මේවට. හරි. ඒතකොට මේ වගේ ස්පන්දයක් ආලෝක ස්පන්දයක් වැටුනහම මේ ප්‍රකාශ දියෝඩයේ ඒහා සමාන ඒ විදිහෙම ධාරා ස්පන්දයක් නිර්මාණය වෙනවා. හරි. කියන්නේ ආලෝක ස්පන්දයක් ආවට පස්සේ ඒ වගේම ධාරා ස්පන්දයකුත් හම්බ වෙනවා. තේරුණාද? ඒතකොට දැන් මේකේ ධාරාවේ දිශාව ලකුණු කරන්න තියෙන්නේ ඉතින් ස්පන්දේ මොකක් වුණත් මේ පැත්තට ධාරාව යන්නේ නැහැ නේ. දැන් මේක පසු නැඹුරු වෙන්නේ තියෙන්නේ. පසු නැඹුරේදී ධාරාව යන්නේ මේ පැත්තට. I D කියලා කියනවා ඩයෝඩ් එකේ කරන්නේ. ඒතර පළවෙනි එකට එන්නේ මෙන්න මෙහෙම ඉතලේ දාලා තිබ්බනම් ලකුණු දෙකක් හම්බ වෙනවා. ලකුණු දෙකක් නෙවෙයි එකක්. හරි? එක ලකුණක්. ඊළඟට දෙවෙනි කොටසේ කියනවා ආලෝක ස්පන්දය නිසා විමෝචකයට සාපේක්ෂව පාදමේ ඇතිවන වෝල්ටීයතාව ස්පන්දයේ තරංග ආකෘතිය සහ පොළොවට සාපේක්ෂව සංග්‍රාහකයේ ඇතිවන වෝල්ටීයතා ස්පන්දයේ තරංග ආකෘතිය. ඒ කියන්නේ මෙන්න මෙතනට සාපේක්ෂව මෙතන කියන එක. ඒ කියන්නේ මෙන්න මේ විභවාන්තරයේ කොහොමද ස්පන්දේ ක්‍රියාත්මක වුනේ කියලා. වෝල්ටීයතා ස්පන්දකේ. ඊට පස්සේ මෙතනට සාපේක්ෂව මෙතන මෙතන කොහොමද ක්‍රියාත්මක වුනේ කියලා අහන්නේ. හරිද? එතකොට මෙතන පොඩි තීර දැනුමක් ඕන වෙනවා ඔයාලට. අපි මෙන්න මේක දිගේ මෙන්න මෙතනට ලිව්වොත් දැන් අපි කලින් සර්කිට් එකේ ගත්තොත් ඒක පොඩ්ඩක් අඳිමු. එතකොට අපි මෙන්න මෙතන වෝල්ටීයතාවය ලියන්න පුළුවන් VC සමානයි VCC වලින් අඩු කරනවා ICRC ගුණිතය. හරිද? එතකොට දැන් බලන්න ධාරාව වැඩි වෙද්දී
මෙයත් නියතයි මෙයත් නියතයිනේ. ධාරාව වැඩි වෙද්දි මොකද වෙන්නේ? VC අඩු වෙන කෑල්ල වැඩි වෙනකොට සම්පූර්ණ කෑල්ල අඩු වෙනවනේ. මෙයා අඩු වෙනවා. එතකොට අපි දැන් මේ තව සමීකරණයක් තියෙනවා IC සමානයි βIB කියලා. IC සමානයි βIB. මේකට අනුව දැන් ඉන්පුට් එකේ ධාරාව IB නේ. IB ධාරාව වැඩි වෙනකොට IC ධාරාවත් වැඩි වෙනවා. හරිද? එතකොට මේ පැත්තෙන් අපි දැන් අවුට්පුට් එක ගන්නෙ. එතකොට මේක සර්කිට් එක පොඩ්ඩක් මාරු වෙලා තියෙන්නේ පැටලෙන්න පුළුවන්. මේක ඕනනම් අර ඔලුවට ගන්නකො. මෙතනින් තමයි අවුට්පුට් එක ගන්නෙ. මෙතනින් අවුට්පුට් එක ගන්නෙ. මෙහෙන් ඉන්පුට් එක දෙන්නේ. එතකොට ඉන්පුට් කරන්ට් එක IB එයා වැඩි වෙනකොට IC එක වැඩි වෙනවා. ඒතර IC කරන්ට් එක වැඩි වෙනවා. හරි. හැබැයි මෙතන වෝල්ටීයතාවය මොකද වෙන්නේ? IC වැඩි වෙනකොට අඩු වෙනවා. එහෙනම් IC වැඩි වෙද්දි වෝල්ටීයතාවය අඩු වෙනකොට අපි ඉගෙන ගන්නවා මෙන්න මේ වගේ දැන් ඉන්පුට් එකට මේ වගේ කරන්ට් එකක් දුන්නොත් එහෙම ඔය වගේ පොඩි කරන්ට් එකක් දුන්නොත් IC කරන්ට් එක ඒකත් ওই විදිහටම ලොකුවට වෙනස් වෙනවා. හරි? හැබැයි වෝල්ටේජ් එකට ආපුවාම VC ඔහොම වෙනස් වෙන්නේ නැහැ. VC ඕකේ අනිත් පැත්තට තමයි යන්නේ. IC උඩට යනකොට ඇයි මේ වැඩි වෙනකොට මෙයා අඩු වෙන්න ඕනි. VC පල්ලෙහාට යන්නේ. ඔන්න ඔහොම යන්නේ. ඔන්න ඔක හොඳට මතක තියාගන්න ඕනි. IB IC ඊට පස්සේ ඉන්පුට් වෝල්ටේජ් එක VB ඔක්කොමලා එකම විදිහට තමයි කලාව යන්නේ. කම්පන කලාව කියලා කියනවනේ මේකට. කලාව එකම විදිහට යන්නේ. හැබැයි VC ට එනකොට මෙන්න මේ හේතුව නිසා අංශක 180කින් කලාව මාරු වෙනවා. ඔන්නක මතක තියාගන්න ඕනේ. එතකොට IC වැඩි වෙනවා නම් VC අඩු වෙන්න ඕනේ. හරි. එහෙනම් දැන් අපි ගානට ආවොත් අපි කියනවා මෙන්න මෙයාට සාපේක්ෂව මෙතන වෝල්ටීයතා විචරණයේ ස්පන්දයක් විදිහට ආවොත් මෙන්න මෙහෙම. ත්‍රිජගෝණාශ්‍රාකාර එකක් නෙවන්නේ. මෙහෙම එකක් ආවොත් මෙතනට සාපේක්ෂව මෙතන විභවය වෙනස් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ C වල වෙනස් වීම. මෙතන බිඳුවයිනේ. මෙතන කොහොමද බිඳුවයි? එහෙනම් මෙතන ඕකට අනිත් පැත්ත එකක් යන්න ඕනි. ඒ කියන්නේ ඔහොම ඇවිල්ලා ඔන්න ඔහොම යන්න ඕනි. මං කිව්වේ අර හේතුව හින්දා. මෙතන වැඩි වුණා කියලා මෙතනින් වෙන්න ඕනි විභවය අඩු වීම. ඒ VC වල එකනේ අහන්නේ. මේ VC වල විභවය තමයි ওই වෙනස් වෙන විදිහ තියෙන්නේ. මෙතනට සාපේක්ෂව කියන්නේ මෙතන බිඳුව කරගෙන මෙතන විභවය කීයද කියලා. ඒ කියන්නේ VB. තේරුණාද? VB වෙනස් වෙන්නේ අපි ඉන්පුට් එක වෙනස් කරන්නේ මෙතනින් එන ස්පන්දය නිසා. ඒතොර ඒක මෙතන ඇඳාම ඇති හරි. මෙතන ඇඳද්දත් මේ හරිය ඇඳද්දත් අවුලන්නේ නැහැ. මෙතන එක පල්ලෙහාට යන්න ඕනේ. ඒතොර තීරයේ තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඔන්න ඔය විදිහට 2017 පේපරේ ඉලෙක්ට්‍රොනික ගාන සම්පූර්ණයෙන් ඔන්න සාකච්ඡා කරා. එතන ලකුණු බෙදිල්ල මම කියන්නම්. අර කලින් එකේ ධාරාව ලකුණු කරනකොට එක ලකුණක් හම්බ වෙනවා. මෙන්න මේ දෙක ලකුණු කරනකොට ලකුණු දෙකක් හම්බ වෙනවා. හරි. ඒතොර මේක හොඳට දැනගෙන තියෙන්න ඕනේ. ඒක හරියට ලකුණු කරන්න. එහෙනම් අපි තවත් පේපර් එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.